ආයුබෝවන් ඉෂී රහස් නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ 2026 ජුලි මාසයට අදාළව වගාවට සුදුසු සුබ දවස් හා වේලාවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. 2026 අවුරුද්ද සඳහා සකස් කරලා තියෙන ගොවිලිත ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන අංකයට WhatsApp පණිවිඩයක් එවලා එහිදී ලබා දෙන ගිණුම් අංකයට රුපියල් 300ක මුදලක් ගෙවලා ඔබට ගොවිලිත දුරකථනය වෙතම ගෙන්වා ගන්න පුළුවන්. මෙම වීඩියෝවේ සඳහන් කරන නැකත්වලට අමතරව ද්විපුෂ්පරයෝග, ත්‍රිපුෂ්පරයෝග සහ වීගොවිතැන සඳහා අවශ්‍ය නැකත් එම ගොවිලිතින් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ඔබට පුංචි රුපියල් 300ක මුදලක් වැය කරන්න පුළුවන් නම් ගොවිලිතක් ගන්න කියලා මතක් කරනවා. හොඳයි, අපි අද බලමු 2026 ජුලි මාසයේ ගොවිතැන් සඳහා සුදුසු සුබ දවස් මොනවද කියලා. පළමුවෙන්ම 2026 ජූලි 3 වන සිකුරාදා දිනේ දිවිකරණය පෙරවරු 11:20 ඉඳලා දවස පුරාම පවතිනවා. සිකුරාදා දවසක් නිසා මේ දවසේ ගෙඩි, මල්, කරල් හැදෙන භෝග සඳහා වඩාත්ම සුදුසුයි. සුබ වේලාවන් විදිහට පස්වරු 12:59 සිට පස්වරු 1:59 දක්වා කාලයත්, පස්වරු 2:59 සිට පස්වරු 3:59 දක්වා කාලයත් වඩාත්ම සුදුසුයි. සුබ දිශාව විදිහට උතුරු දිශාව ඔබට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට උදා වෙන්නේ 2026 ජූලි 4 වන සෙනසුරාදා දවසයි. මේ දවස වඩාත්ම සුදුසු වෙන්නේ කොළ භෝග වගා කරන්නයි. එදා දවසේ දිවිකරණයේ උද ඉඳලා පස්වරු 12:39 දක්වා පවතිනවා. වැඩ කටයුතු කරන්න සුබ වේලාවන් වෙන්නේ පෙරවරු 9:59 සිට පෙරවරු 10:59 දක්වා කාලය සහ පෙරවරු 11:59 සිට පස්වරු 12:39 දක්වා කාලයයි. මේ දවසේදී සුබ දිශාව විදිහට බටහිර දිශාව බලා කටයුතු කිරීම වඩාත් සුදුසුයි. ඊළඟ සුබ දිනේ යෙදිලා තියෙන්නේ 2026 ජූලි 7 වන අඟහරුවාදා දවසටයි. අලභෝග වර්ග වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දවස වඩාත්ම කදිමයි. එදා දවසේ සිංහකරණයේ උද ඉඳලා පස්වරු 1:22 දක්වා පවතිනවා. වැඩ ආරම්භ කරන්න සුබ වේලාවන් විදිහට පෙරවරු 8 සිට පෙරවරු 9 දක්වා කාලයත්, පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා කාලයත් දක්වා තියෙනවා. මේ සඳහා සුබ දිශාව වෙන්නේ නැගෙනහිර දිශාවයි. ඊළඟට 2026 ජූලි 10 සිකුරාදා දවස ගැන බැලුවොත් එදත් සිකුරාදා දවසක් නිසා ගෙඩි, මල්, කරල් හැදෙන භෝග සඳහා තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එදා දිවිකරණය පෙරවරු 8:16 සිට දවස පුරාම පවතිනවා. එදිනට සුබ වේලාවන් 3ක්ම තියෙනවා. පෙරවරු 8:16 සිට පෙරවරු 9:01 දක්වාත්, පස්වරු 1:01 සිට පස්වරු 2:01 දක්වාත්, පස්වරු 3:01 සිට පස්වරු 4:01 දක්වාත් ඒ සුබ වේලාවන් වේ. මේ දවසේදී කටයුතු සඳහා වඩාත්ම සුදුසු සුබ දිශාව වෙන්නේ උතුරු දිශාවයි. ඊළඟට 2026 ජූලි 15 බදාදා දිනය ගැන බැලුවොත් මේ දවස වඩාත්ම සුදුසු වෙන්නේ කොළ භෝග වගා කරන්නයි. එදා දවසේ සිංහකරණය උදේ ඉඳලා පෙරවරු 11:56 දක්වා පවතිනවා. වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන සුබ වේලාව වෙන්නේ පෙරවරු 7:02 සිට පෙරවරු 8:02 දක්වා කාලයයි. මේ දවසේදී කටයුතු සඳහා සුබ දිශාව විදිහට නැගෙනහිර දිශාව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට උදා වෙන්නේ 2026 ජූලි 18 සෙනසුරාදා දවසයි. මේ දවසත් වඩාත්ම සුදුසු වෙන්නේ කොළ භෝග වගාවන් සඳහාම තමයි. එදා දවසේ දිවිකරණය පෙරවරු 4:45 සිට රාත්‍රී කාලය දක්වාම පවතිනවා. වැඩ කටයුතු කරන්න සුබ වේලාවන් 3ක්ම තියෙනවා. පෙරවරු 10:02 සිට පෙරවරු 11:02 දක්වා කාලයත්, පස්වරු 12:02 සිට පස්වරු 1:02 දක්වා කාලයත්, පස්වරු 5:02 සිට පස්වරු 6:02 දක්වා කාලයත් ඒ සුබ වේලාවන් වේ. මේ දවසේදී සුබ දිශාව වෙන්නේ බටහිර දිශාවයි. ඊළඟ සුබ දිනේ යෙදිලා තියෙන්නේ 2026 ජූලි 25 සෙනසුරාදා දවසටයි. කලින් සෙනසුරාදා වගේම මේ දවසත් කොළ භෝග වගාවන් සඳහාම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එදා දවසේ දිවිකරණය පෙරවරු 11:36 සිට දවස පුරාම පවතිනවා. වැඩ ආරම්භ කරන්න සුබ වේලාවන් විදිහට පස්වරු 12:03 සිට පස්වරු 1:03 දක්වා කාලයත්, පස්වරු 5:03 සිට පස්වරු 6:03 දක්වා කාලයත් දක්වා තියෙනවා. මේ සඳහා සුබ දිශාව වෙන්නේ බටහිර දිශාවයි. අවසාන වශයෙන් 2026 ජූලි 26 ඉරිදා දවස ගැන බැලුවොත් මේ දවස වඩාත්ම සුදුසු වෙන්නේ මුල් වලින් ප්‍රයෝජන ගන්නා භෝග, අල වර්ග වගේ භෝග වගා කරන්නයි. එදා දිවිකරණයේ උදෑසන සිට පස්වරු 1:59 දක්වා පවතිනවා. එදිනට වැඩ කටයුතු කරන්න සුබ වේලාවන් විදිහට පෙරවරු 7:04 සිට පෙරවරු 8:04 දක්වා කාලය සහ පෙරවරු 9:04 සිට පෙරවරු 10:04 දක්වා කාලය දක්වා තියෙනවා.
මේ දවසේ කටයුතු සඳහා වඩාත්ම සුදුසු සුබ දිශාව වෙන්නේ දකුණු දිශාවයි. ඉතිං සුපුරුදු පරිදි මේ හැම සුභවේලාවක්ම සකස් කරලා තියෙන්නේ කොළඹට ඉරවුදාවීම පදනම් කරගෙනයි. ඒ නිසා ඔයාලා ඉන්න ප්‍රදේශයට අනුව මේ වේලාවන් නිවැරදිවම වෙනස් කරගන්න දැන් තිරයේ දිස් වෙන වගුව භාවිතා කරන්න පුළුවන්. මේ වගුවෙන් ඔයාලගේ ප්‍රදේශය හෝ ඊට ආසන්නම නගරය තෝරාගෙන ඒ ඉදිරියෙන් තියෙන කාලය මිනිත්තු ගණන අපේ සුභවේලාවන් වලින් අඩු කිරීම හෝ එකතු කිරීම මගින් ඔයාලටම නිවැරදිම වේලාව සකස් කරගන්න පුළුවන්. වගා කටයුතු වලට විතරක් නෙවෙයි ඔයාලා කරන ඕනෑම සුභ වැඩකට මේ වේලාවන් ශෝධනය කරගන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලබන මාසයේත් මේ වගේම වටිනා සුභ මුහුර්තයන් එක්ක අපි නැවත හමු වෙමු. හැම දිනාටම සාර්ථක වගාබිමකට ආශිර්වාද පතනවා. හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.